ඇවැත්නි අපගේ බුදුරජාණන් වහන්සේ සක්විති රජකම පවා අලුයම ලූ කෙළපිඩක්සේ අත්හැර දැමුවා. ඒ මහා අත්හැරීම කොතරම් ආශ්චර්යවත්ද? මහණෙනි, මා එන්නට පෙර කවරනම් කතාවකින් යුක්තව සිටියේද? මහණෙනි, මා රාජසැප අත්හැරියේ මේ ආත්මයේ පමණක් නොවි. අතීතයේත් මා මහා ජනක රජුව ඉපද මහා සම්පත් අත්හැර දමා ගියමි. මරණය පෙනි පෙනී ඔහු දෛවයට අභියෝග කළේය. දින 7ක් පුරා මහ මුහුදේ පීනු ඒ වීර්ය හමුවේ දෙවියන් පවා මවිත විය. එම්බා පුරුෂය වෙරළක් නොපෙනෙන මේ මහා සාගරයේ මරණය නියත බව දැන දැනත් නුඹ මේ තරම් වෙහෙසෙන්නේ කුමකටද? දේවතාවිය, ලෝකයේ ස්වභාවය එයයි. වෑයාම් කරන්නාට මරණය පැමිණියත් එහි දොෂක් නැත. පණ ඇතිතාක් මාගේ වීර්යය මම අත් නොහරිමි. දෛවය ඔහුට මරණය උරුම කළත් ඔහු වීර්යෙන් දෛවය වෙනස් කළේය. මේ හිස මත දිලිසෙන්නේ රන් ඔටුන්නක් නොව සාගරය පරදවා ජයගත් ඒ අප්‍රතිහත වීර්යයේ තේජසයි. සම්පත් ඇති තැන විනාශය ළඟය. සැබෑ සැනසීම ඇත්තේ අත්හැරීම තුලය. අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. ජීවිතේ කුණාටු වෙන විට නැව කෙඩී යනු ඇත. සියල්ලන් ඔබව අතහැර යනු ඇත. නමුත් මතක තබා ගන්න. වෙරළක් නොපෙනුනත් දින 7ක් තිස්සේ මහා මුහුදේ පීනු මහා ජනක වීර්ය ඔබේ හදවතෙත් ඇත. උත්සාහය අත් නොහරින්න. සාර්ථකත්වයේ ඔබ සොයා පැමිණෙනු ඇත.